පළාත් පාලන මැතිවරණය 2025 මැයි මාසේ 6 වෙනිදා මේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. අවුරුදු දෙකක වගේ කාලයක් කල් දැම මැතිවරණයක් තමයි මේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මේ මැතිවරණයත් එක්ක ගමේ ඡන්දය එහෙම නැත්නම් ගමේ ජනතාවට වඩාත් සමීප වෙච්ච මේ ඡන්දයත් එක්ක ගමේ අපේක්ෂකයෝ තමයි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙමින් සිටින්නේ. මැතිවරණයට මොකද වෙන්නේ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය මොන විදිහට ඉදිරියේදී තියෙයිද කියන එක ගැනයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අද දවසේදී අපි ආරාධනා කළා දෙහිවල ගල්කිස්ස මහනගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් එහෙම නැත්නම් පොහොට්ටුවෙන් තර්ක කරන අපේක්ෂකයන් දෙදෙනෙකුට එක්කෙනෙක් මාධ්‍යවේදියෙක් අපේ පැරණි හිතවතෙක් නුවන් නිරෝධල්ලිස් අයිබෝන්නුවන්. ඒ වගේම තමයි අවුරුදු 16 කාලයක් මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස සභිකයෙකු ලෙස කටයුතු කරපු සාබිත් හමීඩ් මහතා අයිබෝන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. ඔව්. දෙහිවල ගල්කිස්ස කියලා කියන්නේ නුවන් ඇත්තටම ලංකාවේ දේශපාලනය වගේම තමයි ලංකාවේ බොහෝ දේවල් වලට කතා බහ වෙන ප්‍රදේශයක්. දෙහිවල ගල්කිස්ස කියන මේ නගර සභාව වෙනුවෙන් පොහොට්ටුවෙන් තර්ක කරන්න ඕනි කියලා ඉවරලා ඇයි හිතුවේ මේ වගේ දේශපාලන වාතාවරණයක් එක්ක මොකද ආණ්ඩු පෙරලියක් ඒ වගේ දේවල් එක්ක සුගත් දෙහිවල ප්‍රසිද්ධයි කියලා කිව්වම අපිට ඉස්සල්ලාම මතක් වෙන්නේ සූ එක. සූ එකකින් තමයි දෙහිවල ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි දෙහිවල මධ්‍යම පාන්තිකයන් බොහොමයක්. ඒ කියන්නේ කොළඹ නගරය ආශ්‍රිතව කොළඹ හා දෙහිවල ජයවර්ධන ප්‍රකෝට් කියන්නේ මධ්‍යම පාන්තික පවුල් බොහොමයක් ජීවත් වෙන ප්‍රදේශයක්. එතකොට අපි අපේ කාලය තුල බලද්දී දෙහිවලට යම් කිසි සංවර්ධනයක් හරි උනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ ප්‍රමුඛ වාමාංශික නැඹුරුවක් තියෙන දේශපාලන පක්ෂ වලින්. එතකොට දැන් අලුතෙන්ම ආණ්ඩුවක් පත් වෙලා මාස 6ක් වගේ යනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විරුද්ධව අරගලේ හිටපු කෙනෙක් විදිහට මම ඇයි පොහොට්ටුව කියන දේශපාලන පක්ෂය මගේ ගමේ මැතිවරණය සඳහා තෝරාගන්නේ. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්මයා පෞද්ගලිකව ආරාධනා කරා නිරෝධ උගුල් වගේ කට්ටිය ගමට වැඩක් කරන්න පුළුවන් කට්ටිය අපිත් එක්ක ඉන්න ඕන කියලා. නමුත් අපිට මතකයි ජනාධිපතිවරණය වෙලාවේ පසුගිය මහා මැතිවරණය වෙලාවේ බොහෝ විට කතා කරේ හොරු මංගලකාරයෝ රාජපක්ෂලා හොරු කියන පදනමත් එක්ක. නමුත් සුගත් පසුගිය මාස 6ක තුල උගණ්ඩාවේ තියෙනවා කිව්ව සල්ලිවත් මේ හොරු කියපු කෙනෙක්ව දේශීය ආච්චිව හැරුණකොට හොරු කියපු කෙනෙක්ව ඔප්පු කරගන්නවත් බැරි වෙලා තියෙනවා. එතකොට අපේ කුමන දේශපාලන මතිමතාන්තර තිබ්බත් ගමට වැඩක් කරලා ඇහැට පෙන්නපු පක්ෂයත් එක්ක ඍජුව හිටගැනීමේ තරුණෙක් විදියට කොන්දක් තියෙන්න ඕන. දැන් ඇත්තටම කනත්තක් කිව්වම ඉස්සර අපිට යනකොට තේරෙන්නේ හරි අමුතු බයක්නේ. නමුත් දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ඒරියාවකට ඇවිල්ලා බලන්නකො අපේ නිස්සලා අරණ ඒ පොදු සුසාන භූමි තියෙන විදිය. ඕන මිනිස්සෙට දැන් මට වුණත් අද මැරලා යන්න ගිහිල්ලා හරි හොඳ තැනක ඉන්නවා කියන මේ එක තියෙනවා. ඒ වගේම තමයි ওই දෙහිවල ගැන බොහෝ දෙනා කතා කරාට දෙහිවල ඉන්නේ ගොඩක් බුද්ධිමත් ජනතාව. ඉතින් ඒ ජනතාව දන්නවා කොහොමද කවුද ගමට වැඩක් කරේ සහ ගමට වැඩක් කරන්න පුළුවන් අපේක්ෂකයෝ කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපි ගේන්ගෙට යනකොටත් සාබිත් මන්ත්‍රීතුමා දන්නවා ගේන්ගෙන් යනකොටත් අපිට වෙනදා පෙර නොවි විරු ඒ කියන්නේ රැල්ලට ගිය කට්ටිය වුණත් රයිට් වැඩක් කරමු ගමේ දිනන්න ඕන පොහොට්ටුව තමයි ගම කාපොට් කරේ පාරවල් ටික. එහෙම කියන වාතාවරණයක් තියෙනවා. ඒ නිසා මම මේ මොහොතේ මගේ හොඳම තෝරා ගැනීම කියලා මම හිතුවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ජාතික සංවිධායක මහත්මයා වගේම අපේ ආසන සංවිධායක ජගත් මන්ත්‍රීතුමාගේ සහයෝගය තියෙනවා. තරුණයෙක් විදියට ගමට වැඩක් කරන්න ඕන කියන පදනම තුල ඉඳගෙන තමයි මම මේ දේශපාලනය තෝරගත්තේ. ඔව් සාබිත් මන්ත්‍රීතුමා ඔබ වසර 16ක කාලයක් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභිකයෙක් විදිහට කටයුතු කරනවා. දෙහිවල ගල්කිස්සට ඇත්තටම නුවන් කිව්වා වගේ ඇත්තටම වැඩක් කළේ වාමාංශික පක්ෂ වලින් විතරද? එතකොට එක්සත් ජාතික පක්ෂය සුනේත්‍රා රණසිංහලා ඒගොල්ලොත් යම් කිසි වැඩක් කරලා නැද්ද? එතකොට මේ මොකද්ද මේකේ කතාව? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි අපි බිහි වුණේ. ඒක පස්සේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ හොඳ කණ්ඩායමක් හිටියා. ඊටාම ලෙන්ගතුව අපේ දෙහිවල ගල්කිස්ස පිළිබඳ උනන්දුවෙන් වැඩ කරපු කාරණා. දැන් ඔබතුමාට සරලව කිව්වා නම් දැන් කොළඹ මහනගර සභාවනේ හැම එක්කෙනාම ගන්න උදාහරණයක් වශයෙන්
දැන් කොළඹ මහනගර සභාව ගැන කතා කරනකොට අපේ කට්ටිය කියන්නේ මම ඊයේ පෙරේදා දැක්කා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන අපේක්ෂිකාවන් කතා කරන්නේ අවුරුදු 76 ගැන කතා කරනවා. ඇත්තටම කොළඹ මහනගර සභාව ස්ථාපනය වෙන්නේ 1865. එතකොට කොහෙද අවුරුදු 76ක් 75ක් ගැන කතා කරන්නේ? මහනගර සභාව ස්ථාපනය වෙන්නේ 1865. මහනගර සභා ආඥාපනතේ සංශෝධනය කළා දැන් අපි පාවිච්චි කරන එක 1947. එතකොට 65ක් ගැන නෙවෙයි තියෙන්නේ. මේ 75 ගැන කතා කරන්නේ අවුරුදු 100 ගණනකට වඩා ඔබට ගිය ඉතිහාසයක් තියෙන්නේ මහනගර සභාව. එහෙනම් ඉතින් අපි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගත්තා නම් දැන් අපේ කණ්ඩායමක් දෙහිවල ගල්කිස්සේ වැඩ කරපු කණ්ඩායමේ විවිධ ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් උනන්දුවක් තිබ්බා ඒ බැලීමේ අවශ්‍යතාවය තිබ්බා. උදාහරණයක් වශයෙන් ගත්තා නම් දැන් අපි නගරයක් දියුණු කරන්න අපේ ඉන්නේ මහා නගරයක්. දියුණු කරන්න ප්‍රධානම අවශ්‍යතාවය මොකක්ද? රූට්ස්, වීදි, මාර්ග. එතකොට ඒවා සංවර්ධනය කරේ කොහොමද? මම මේ කතා කරන්නේ දෙහිවල ගල්කිස්ස පුරවරය තුල. වෙනස්තාවනේ නෙමෙයි පුරවරය තුල. හැබැයි බොහොම කනගාටුයි කියන්න මිනිස්සු අද කතා කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පනත. නාගරික සංවර්ධන අධිකාරියේ පනතත් එක්ක තමයි මේ සියල්ලම කතා කරන්නේ. ඒක ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ 1941. එතුමා 1970 සමාවෙන්න මේකේ නාගරික සංවර්ධන අධිකාරිය පිටවලා ඒකට දැන් මංගාව තියෙනවා මෙතන මේකේ තියෙන housing and town development ordinance මේක නිවාස හා නගර සංවර්ධන ආඥාපනත. දැන් මේක සම්පූර්ණම අමතකයි මිනිසුන්ට. දැන් මේකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ පළාත් පාලන නීති සහ නගර සංවර්ධනයේ සම්බන්ධය තියෙන එක. දැන් මේකේ මම ඔබතුමාට කියන්නම් මේ කාරණාව පාරේ පළල අවම පළල මාර්ගයක අවම පළල තියෙන්නේ අඩි 10ක්. අවම පළල මේක අවිලා තාම ක්‍රියාත්මක වෙන්නේ නෑ මේකේ තියෙන්නේ මේ දැන් එතකොට දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ දැන්ටත් ඒ දැන් ඔබතුමාට මේ කියන්නම් මේක 1915 අංක 19 දරන ආඥාපනත 1915 එවකට තියෙනවා මාර්ගයේ අවම පළල the width of the road is not less than 10 feet 100 years back අද බොහොම කනගාටුයි අද නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් ඉන්න ඒකේ විශේෂඥ කට්ටිය ඉන්න අපේ පුරවරේ තියෙනවා අඩි 10 12 20 පාරවල් වල මේගොල්ලන් දෙන තට්ටු නිවාස සංකීර්ණ ඉදිකිරින්. එතකොට දැන් මේකේ සංවර්ධනයක් වෙලා තියෙනවද නැත්නම් ඒක සංවර්ධන නැති වෙලා තියෙනවද? සංවර්ධනයේ මුවාවෙන් සම්පූර්ණ විනාශ වෙලා ගියා. දැන් අපි දන්නවා මරයින් ඩ්‍රයිව් එක. ඒක යෝජනා වෙන්නේ 1950 ගණන් වෙලා. දැන් ඒක ක්‍රියාත්මක වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ වකවානුවේ එන් පස්සේ එච්.එම්. ෆෞසියා ඇමතිතුමා එන් පස්සේ ජොන්ස්ටන් ඇමතිතුමා අපේ පාලනේ ඒක තිබුණේ කොළඹ සිට දෙහිවල දක්වා. හැබැයි මම කවදාත් ආදරය කරන අපේ නායක හැටියට අපේ මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන්ගේ නායකත්වය යටතේ තමයි වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා මේක දීර්ඝ කරලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ දීකරට ඒ ප්‍රදේශවාසීන්ට ඒකේ නිවැරදි ප්‍රතිලාභ ලැබෙනවද? ඒ හරස් පාරවල් වලින් එතන යන්න තාම විවෘත වෙලා නැහැ. දැන් අපි දෙහිවල ගල්කිස්සේ ඉන්නකොට අපි කාරණාවක් තියෙනවා මිනිස්සු කතා කරනවා කොළඹ ගත්තොත් කොළඹ අතිබහුතරයක් මුස්ලිම් ජනතාව ඉන්නවායි කියන කාරණාව. ඔව්. දෙහිවල ගල්කිස්සත් එහෙම නේද? දෙහිවල ගල්කිස්සේ ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. මගේ මිත්‍රයා කල්‍යාණි මිත්‍රයාත් දන්නවා. දෙහිවල ගල්කිස්සේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා මුස්ලිම් ජනතාව. දැන් මුස්ලිම් ජනතාවට කියන්න ඕනේ කාරණාව දැන් අපේ පක්ෂයට තියෙන්නේ පොහොට්ටුව නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන චෝදනාවක් තමයි මේ ජාතිවාදී අන්තවාදී කියන ලේබල් එකක් කලවනවා.
දැන් මම අහන්න කැමති කොළඹ මහනගර සභාවේ නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති දීර්ඝ කාලයක් හිටියේ මුස්ලිම් නියෝජනයක්. ඒ නගරාධිපති හෝ නියෝජ්‍ය ඒක තමයි ක්‍රමය. දෙහිවල ගල්කිස්ස අදටත් නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති මුස්ලිම් කෙනෙක් පත් වෙලා නැහැ. අපිට මුස්ලිම්ද සිංහලද කියලා ගැටලුවක් නැහැ. අපි පුරවරයක් හැටියට අපිට යන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. ඒ කොළඹ තියෙනවා සුසාන භූමිය ගත්තා නම් ප්‍රධාන සුසාන මුස්ලිම් තියෙන මාලිගාවත් තියෙනවා කුප්පියාවත් තියෙනවා මේ තියෙනවා. දැන් මේවා සංවර්ධනය කිරීමට මහනගර සභාවේ ඉවහල් වූ තැනක් නැහැ. දායකත්වයෙන් ලබා දුන්න තැනක් නැහැ. මම කියන්න කැමති දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ අපේ තියෙන ප්‍රධාන මුස්ලිම් සුසාන භූමිය. ඒක සංවර්ධනය කිරීමට කෝටි එකමාරකට වැඩි මුදලක් ලබා දුන්නේ කවුරුත් කියන අන්තවාදී ජාතිවාදී කියන පාත්ලී චම්පික රණවක ඇමතිතුමා. එතුමා පැහැදිලිවම පුද්ගලිකව අපේ සුසාන භූමියට ආවිලා අපේ සුසාන භූමියට අපේ දේවස්ථානට ආවිලා පල්ලියට ආවිලා ඒ පාර්ශ්ව ඔක්කොම බලලා එතුමා තමයි අපිට පූර්ණ නායකත්වය ලබා දුන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ ඒකත් එක්ක අර කපුටා කියලා කියන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මේ සංවර්ධනය දෙහිවල ගල්කිස්ස පමණ නෙවෙයි සමස්ත ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අති විශිෂ්ට සේවාවක් අති විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒකෙන් තමයි පළාත් පාලන ආයතන මේ තරම් ඉස්සරහට ආවේ. මට පටන් ගන්නකොට මට කියන්න තිබුණා පළාත් පාලනයේ ගුවන පළාත් පාලනට විශේෂ වූ සේවාවක් කරපු තැනැත්තෙක් කියලා මම විශ්වාස කරන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා හින්දා තමයි අපිට අද පළාත් පාලනය ඇවිල්ලා මේ සිංහලෙන් කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ 1865 මහනගර සභා ආඥාපන තෙන් පස්සේ 1947 මේකේ පරිවර්තනය සිංහලෙන් මුද්‍රණය කිරීම මහනගර සභා හස නගර සභා පරිවර්තනය කිරීමේ ඒ විශිෂ්ට කාර්යය කරේ 1947 මේ 87 අප්‍රේල් මාසේ 16 වෙනි දින මේ ප්‍රේමදාස මහත්මයා. එතුමා මේ කටයුත්ත කිරපින්දා තමයි අදට අපිට භාග්‍යයක් වාසනාවක් ලැබිලා තියෙනවා. අපි සිංහලෙන් ගෙඩගත්තු තැනැත්තෙක් හැටියට මට සිංහලෙන් කතා කරන්න. නැත්තම් පළාත් පාලන මැතිවරණයේ තරඟ කිරීමට ඔබ තමුන්නාන්සලාගේ මූලික අවම සුදුසුකම වෙනවා ඉංග්‍රීසි. ඔව් නුවන් දැන් ගත්තොත් එහෙම දැන් මේ ඡන්දෙත් එක්ක රජයේ පාර්ශ්වය කියන මාලිමාව ඉදිරියෙන් ඉන්නවා කියන එක ඇතමුන් කියනවා. ඒ කියන්නේ පහුගිය ඡන්ද දෙකත් එක ජනාධිපතිවරයා ඉන්නනතුරුව පාර්ලිමේන්තුව ඉන්නනතුරුව මේ පාර්ලිමේ පළාත් පාලන ආයතන උන්ටම දුන්නොත් තමයි මේක හරියට කරන්න පුළුවන් කියලා ඉවරලා ඒ කියන්නේ නිවැරදිව කරන්න පුළුවන්. ඒකට තමයි රජයේ උදව් හම්බෙන්නේ කියලා දැන් මේ දවස්වල කතාවක් බහක් යනවා. ඇත්තටම ආණ්ඩුව නැතුව පළාත් පාලන ආයතන දිනුවට කරන්න පුළුවන්ද? පළාත් පාලන ආයතන ගත්තම අපි යැපෙන්නේ ප්‍රදේශයේ ජනතාවගේ බදු මුදලින්. ඒකට මධ්‍යම ආණ්ඩුවට කරන්න පුළුවන් බලපෑම ඉතාමත් අඩුයි. දැන් අපිට මතකයිනේ පළපුරුද්දක් නැති කට්ටිය 159ක් දේවල්නාවට යවලා. දැන් පහුගිය මාස 6 තුල ඇත්තටම සුගත් මට කියන්නකෝ කරපු එක වැඩක්. දැනෙන වැඩක් ජනතාවට. එනකොට කිව්වේ බලය ලබා ගන්නකොට කිව්වේ මූලිකම දේ. ඒ කියන්නේ අධ්‍යාපනය උපකරණ වලට ගහලා තියෙන 10%ක වැඩබද්ද අයින් කරනවා. IMF එකත් එක්ක සමාලෝචනය කරලා ජනතාවට හිතකර ආකාරයට මේ කටයුතු සිද්ධ වෙනවා කියලා. නමුත් දැන් සෝෂල් මීඩියා වල ස්ලෝගන් එකක් හැදිලා තියෙනවා. ඔබ 100 කරන්න හිටියේ කියලා. හරි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයම තමයි අනුර කුමාර දිසානායක ක්‍රියාත්මක කරගෙන යන්නේ ඊට අඩු වැඩියෙන්. නමුත් අපි පාර්ලිමේන්තුව තුළ දකින්නෝනේ කතානායකයාට ස්වාමීනි කියනවා. හරි. කතානායකතුමා සභානායකට සර් කියලා කතා කරනවා. කියන්නේ ස්ථාවර නියෝගවත් හරියට දන්නේ නැතිවනේ පාලනය යන්නේ. ඉතින් රට දීලා එහෙමනම් ගමට ඉල්ලන්නේ කවුද? දැන් ඔය පාර්ලිමේන්තුවට ගියපු 159 දෙනාගෙන් බහුතරයක් අර අවලංගු වෙච්ච පළාත් පාලන ආයතන වල නාම යෝජනා ලයිස්තුවේ හිටපු කට්ටිය. නමුත් මොනවා හරි ශ්‍රම දානයක් කරන්න ගිහිල්ලා අපේ රටේ මිනිස්සු රැවටිලා පාර්ලිමේන්තුව දුන්නනේ.
නමුත් පළාත් පාලන ආයතන දුන්නොත් පළපුරුද්දක් නැති ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්ති ගරුක කියන්නේ අපි කියන්නේ අන්තවාදී විදිහට ප්‍රතිපත්ති රකින්න පක්ෂයක කට්ටියකට කරන්න පුළුවන් වේද ගම. ගම එහෙම නෑ සුගත. කියන්නේ ගමේ ඡන්දය මිනිස්සු ඇත්තටම මෙයා ඉල්ලන්නේ පොහොට්ටුවෙන්ද, මෙයා ඉල්ලන්නේ UNP එකෙන්ද, සජවෙන්ද, මාලිමාවෙන්ද, පුටුවෙන්ද කියලා බලන්නේ නෑ. ගමේ මිනිස්සයාට පැය 24ෙම සේවයක් සලසන්න පුළුවන් නම් ගමේ මිනිස්සයාගේ ප්‍රශ්න වලට අපි කියමු ගමේ ලොකු ප්‍රශ්නෙන් නෑ සුගත. කියන්නේ අපිට මිනිස්සු කියන්නේ අතන පාරේ ලයිට් එක පිච්චිලා. අන්න අපිට පැය 3-4ක් ඇතුළත නගර සභාව විදුලි එකකට කතා කරලා ඒ ලයිට් එක දාලා දෙන්න පුළුවන් නම් පාරක කාණුවක් බ්ලොක් වුණාට පස්සේ ඩෙන්ගු නැති වෙන්න ඒ ටික බ්ලොක් එක කරලා දෙන්න පුළුවන් නම් ගමේ මිනිස්සු කල්පනා කරන්නේ ඒක. ඒකට මධ්‍යම ආණ්ඩුව ඕනේ නැහැ. ගමේ හතර කොන දන්න ගමේ පරම්පරා දෙක තුනක් අඳුරන මිනිස්සෙක් මහනගර සභාවට ගමෙන් නියෝජනය කරලා ඇරියානම් ඒක ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. දැන් මගේ පොඩි පොරොන්දු පත්‍රිකාවේ මම දාලා තියෙනවා සතියේ සෑම දිනකම සෙනසුරාදා ඉරිදා ඇතුළුව උදේ 7 ඉඳලා 9 මාර වෙනකන් ඕනම කෙනෙක්ට ගමේ මාව හම්බ වෙන්න පුළුවන්. ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. නමුත් දැන් ඔය කියන පක්ෂවල අපේක්ෂකයෝ ඇත්තටම ගම තුල ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඉතින් රට දීපු කට්ටියටම දැන් කිව්වේ මාස 6ක් ඇතුළත ජනාධිපතිකමයි කැබිනට් එකයි දෙන්න කිව්වා මාස 6කින් රට ගොඩ දානවා කියලා. අපේ මිනිස්සු 3න් 2ට වැඩිය බලතලයක් දුන්නා. 159ක් දුන්නා. නමුත් වෙලා තියෙන දේ පේනවනේ දැනට. ඉතින් මම කියන්නේ මේ පළාත් පාලන මැතිවරණයත් ඔවුන්ටම දුන්නොත් ආයි අපිට අත්හදා බැලීම සඳහා කාලයක් දෙන්න කියලා අවුරුදු 2ක් 3ක් නාස්ති වෙන්න පුළුවන්. නමුත් ගමේ මිනිස්සු මේ වෙලාවෙත් පක්ෂ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා ගම තුල ඉන්න ඕන වෙලාවක කෝල් එකක් දීලා ගෙදරට ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන්. ගම තුල ඉන්න අපේක්ෂකයෝ තමයි තෝරාපත් කරගන්නේ. එතකොට ඇත්තටම දෙහිවල ගල්කිස්ස ගත්තොත් එහෙම අපිට මාලිමා අපේක්ෂකෙක් පේන්නවත් නැහැ. අපි දැන් කැන්වසින් පටන් ගන්න තියනවා ගෙයින් ගෙට යනවා. සජබේ අපේක්ෂකයෝ පොඩ්ඩක් ක්‍රියාකාරී වෙලා ඉන්නවා. ඊට අමතරව පොහොට්ටුවේ අපි කොට්ටාශ 15 දෙනා විතරයි හැම මොහොතකම හවස 5න් පස්සේ ගමවල වලට ගිහලා මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක කතා කරමින් ඉන්නේ. ඉතින් මම හිතන්නේ රට මාලිමාවට දීපු මිනිස්සු ගම මාලිමාවට දෙන්න තරම් නූගත් තත්වයක් තියෙයි කියලා. මොකද මේ මිනිස්සුන්ට මේ මාසය තුල වෙච්ච දේවල් තේරලා තියෙනවා. ඔව් දැන් ඔබතුමා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ නගර සභාවේ ඉන්න කෙනෙක් විදිහට ගත්තොත් එහෙම දැන් නුවන් කිව්වා දැන් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න මෙන්න මේ වගේව තියෙන කියලා. නමුත් ඊට වැඩි ප්‍රශ්න පළාත් පාලන ආයතන වලට ඊට වැඩි දේවල් කරන්න හැකියාවක් නැද්ද? ඒ කියන්නේ ගමේ ලයිට් එක දාන එක, තාර ටික දාන එක, එතනින් එහා දෙහිවල වගේ පැතිවල කරන්න වෙන දේවල් නැද්ද? පැහැදිලිම තියෙනවා. ඒකට කලින් මගේ මිත්‍රයා කියපු කාරණාවට මම පොඩි උපුරණයක් කරන්න. දැන් අපි කට්ටිය කතා කරලා කියනවා දැන් මධ්‍යම රජයේ ජනාධිපති මාලිමාවේ හින්දා පළාත් පාලනය දෙන්නේ කියලා. ඒක වැරදි කියන කාරණාව මම නිශ්චිතව කියන්නේ පළාත් පාලනයට ඒක ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභාවේ පාලන පක්ෂයක් හෝ විරුද්ධ පක්ෂයක් නොමැත. ඒක තේරුම් ගන්න ඕනේ ජනතාව. පාලන පක්ෂයකුත් නැහැ මේ විරුද්ධ පක්ෂය කියලා ඒක සම්ප්‍රදාන කුලව තමයි තියෙන්නේ. අර බෝඩ් ගහගෙන ඉන්නවා පක්ෂ නීතියෙන් කිසිම විටක නැත. මහනගර සභා ආඥාපනතේ වගන්තියක 137 ඉතාම පැහැදිලි තියෙන්නේ අසාධිත රෝග සහ වසංගත. ඒකේ නිරෝධානය හා රෝග නිරාවන ආඥාපනතේ වගකීම් දලාල් තියලා තියෙන්නේ පළාත් පාලන ආයතනෙට. පොඩක් මේක කොවිඩ් සමාන වසංගතයක් තිබුණා 1925. ඒ අවස්ථාවේ අපිට මේ පළාත් පාලන ආයතනට තමයි ඒ බලය සියල්ලම දීලා තිබුණේ. බලය කියන්නේ දැන් කුණු කසල ඉවත් කිරීම, මේක ක්‍රමානුකූලව බැහැර කිරීමට කටයුතු කිරීම, මේක විශේෂ වූ වගකීමක්. දැන් අනිත් කාරණාව දැන් අපි දැනගන්න ඕනේ දැන් අපේ විෂය ප්‍රවර්ධනය කිරීමට දැන් ඒ කියන්නේ පළාත් පාලන විෂය දැන් අපේ සුඟාක් කට්ටිය මේක සීමා කරලා තියෙන්නේ කුණු කසල ඉවත් කිරීම සහ අනිකුත් කාරණාව විතරයි. ඒකට වඩා පළල් කාරණාව දැන් ඔබතුමා ගන්න දැන් අපි කනත්ත කියන්නේ නමන්නේ බොරැල්ල කනත්ත කියන්නේ නම සුසාන භූමිය ආඥාපනතේ
බරපතලම වගකීම තියෙන මේ පළාත් පාලනයට. මොනවද කරන්නේ? අඩුතරමෙන් මම දන්න තරමට මේකේ යම් කිසි කටයුත්තක් කරන්නේ නම් ගරු අධිකරණයෙන් අවසර ලබා ගන්න ඕනේ. ඒ තරම් වගකීමක් තියෙන තැන. ඒකේ ආරක්ෂා කරලා තියෙන ආකාරය. දැන් පහුගිය දවසේ අපි දැක්කා කොළඹ සුසාන භූමිය ඇතුළත සිදුවීම් රාශියක්. ඒ වගකීම පවා තියෙන්නේ සම්පූර්ණ පළාත් පාලන ආයතනයට. පළාත් පාලන ආයතනය කියන්නේ සෙල්ලම් ආයතනයක් නෙවෙයි. නමුත් දැන් ඒක මම සරල උදාහරණයක් කියන්නම්. අපේ දිවංගත සී.වී. ගුණරත්න මැතිතුමාගේ පවුලේ ඉඩමක් තිබුණ දෙහිවල ස්ටේෂන් රෝඩේ පල්ලේ. අක්කරයකට ආසන්න ප්‍රමාණයක්. එහෙ තමයි කාලෙ දීර්ඝ කාලයක් බස් හරවන බස් ස්ටෑන්ඩයක් හැටියට පාවිච්චි කරේ. මේකේ එවකට හිටපු මන්ත්‍රීවරු යෝජනා කරා බස් ස්ටෑන්ඩයක් හදන්න සුදුසුව යෝග්‍යම තැන මේක. ඒ හින්දා මේක නගර සභාවට පවරගෙන නගර සභාවේ අරමුදල් වලින් මේක සංවර්ධනය කරන්න. ඒ පිළිබඳව සී.වී. ගුණරත්න මැතිතුමා සහ එයාගේ පවුලේ අය මේක දැනගත්තන් පස්සේ ඒ යෝජනාව ඉවත් කිරීමට හැකියාවක් වුණේ නැහැ. එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමිය පුද්ගලික කතා කරලා නගර සභාවේ යෝජනා සම්මතයකින් තමයි ඒක ඉවත් කරන්න පුළුවන්. එනේ මම සරලව කියන්නේ මහනගර සභාවක් ඇතුළත යම් සාධනීය යෝජනාවක් මොනවා හරි සම්මත වුණා නම් ඒක වළක්වීමටවත් විධායක ජනාධිපතිතුමාටත් බෑ. එහෙම තත්ත්වයන් නෙවෙයි. දැන් අර මම මුලින්ම අවස්ථාවෙම පටන් ගත්තේ අද පළාත් පාලන ආයතන වසර දෙකක් වැනි කාලයක් ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණම නීති විරෝධී. ඉතාම පැහැදිලි ඉතාම නිශ්චිතව නීති විරෝධී. මේ පිළිබඳව 2015 මේ යහපාලනයේත් මේ ආකාරයෙන්ම කටයුත්තක් කරා. ඒ සම්බන්ධයෙන් අපි නඩු වල ඉදිරිපත් වුණා. ඒ ප්‍රතිඵලات අපිට නිසි ආකාර ලැබුණා. ඒ කටයුත්ත තමයි කරන්නේ. හේතුව මම කියන්නේ අපේ අරමුදල් මහනගර සභාවේ අරමුදල් මහනගර සභාවේ සම්මතයක් නැතුව වියදම් කරන්න බෑ. වරිපණම් දැන් අපි සරලව පාවිච්චි කරනවා වරිපණම් කියලා. වරිපණම් කියන්නේ ද්‍රවිඩ භාෂාවේ වචනයක්. වරි කියන්නේ බදු. පණම් කියන්නේ මුදල්. දැන් වරිපණම් බදු මුදල්. ඒ කියන්නේ වරිපණම් කියන එක අපි දෙපාරක් පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් ගත්තා නම් rates. ඉතින් ඒ මුදල් මේ ප්‍රදේශවාසී ජනතාවට විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ. අපි ස්වයං ආදායමක් සමස්ත ආදායමෙන් 30ක් 40ක් විතර අපිට වරිපණම් මුදල් ලබනවා. දැන් මේ වරිපණම් මුදල් පහුගිය අවුරුදු දෙක නාගරික කොමසාරිස් සහ එයාට සමීපව ඉන්න ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක් විසින් කොහොමද ව්‍යාපෘති කරගෙන ගියේ? ඇත්ත සත්‍ය ලෙසම මේ වත්මන් ආණ්ඩුවට අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට ඕනකමක් තිබුණා නම් මේ පත්තුනෙන් පස්සේ නැත්තම් මේ දැන්වත් මේ මොහොතේවත් දැන් තව මාසයක් එකමාරක් වැනි ප්‍රමාණයක් තියෙනවා මැතිවරණයට. දැන් මේගොල්ලන් උඩින් ඉඳලා කියන්නේ මේ එක එක කොට්ටාස වලට නඩත්තු කරන්නයි නැත්තම් වෙනත් ව්‍යාපෘති කරන්නයි ෆෝන් එකෙන් කරන්නේ. ඒ කටයුත්ත කිසි විදිහකට විධායක ජනාධිපතිතුමාට හෝ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට බෑ පළාත් පාලනේ නගර සභාවේ මහනගර සභාවේ ප්‍රාදේශ සභාවක අරමුදල් පාවිච්චි කරන්නයි කියලා නාගරික කොමසාරිස් කෙනෙක්ට හෝ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා නියෝග දෙන්න. නමුත් ඒක වෙනවා. සාධාරණ සමාජයක් ගැන කල්කිස් මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා හෝ කොමසාරිස්වරිය මාරු කරන්න පහුගිය කාලේ කටයුතු කළා. ඔව්. එහෙම සිදුවීමක් වුණා. වර්තමාන රජයට සම්බන්ධ ඔබම කියපු සමන්මලි මහත්මියගේ සම්බන්ධයක් තියෙනවද ඒකට? මොකද අපි දැක්ක උද්ඝෝෂණයක් යනවා ඒ සම්බන්ධයෙන්. ඒ සමන්මලි මන්ත්‍රීතුමියට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියට විරුද්ධව තමයි රාජ්‍ය සේවකයන් නගර සභාවේ ඉන්න සේවකයන් විසින් උද්ඝෝෂණයක් කළ තිබුණා. එයා අහලා තිබුණේ එයාව මහරු කරන්න මොකද්ද පදනම කියලා. දැන් මට අහන්න තියෙන්නේ ඒ උද්ඝෝෂණයේ සම්බන්ධ කාරණාව නිවැරදිද නැද්ද කියන එක අපි කියන්නේ නැහැ. හේතුව සමන්මලී මන්ත්‍රීතුමිය එතන ඒ කාරණාව කරලා තිබුණා නම් ඍජුව සම්බන්ධ වෙලා ස්ථානමාරුවක් වෙනත් ආකාරයක් තිබුණා නම් ඒක වැරදි. හැබැයි කොමසාරිස්තුමාට නැති බලයක්
එයා ක්‍රියාත්මක කරේ දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක කරේ එතුමා. එතකොට දැන් ඔබතුමාට කියන්න මේකට පදනම වෙන්නේම මට ඍජුවම මේ ආණ්ඩුවට වත්මන් ආණ්ඩුවට කියන්න බෑ. ඒකේ වගකීම ගන්න ඕනේ ඒකට කලින් හිටපු මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජයට. හේතුව මේ පනතේ තියෙනවා කැටි මේකක් තියෙන 152 වෙනි වගන්තියේ තියෙනවා දැන් මොනවාද දැන් මේ සම්පූර්ණ බලය කේන්ද්‍ර වෙලා තියෙන්නේ මේ පනත තුල නගරාධි ප්‍රධාන සභාවට මහජන නියෝජිතයන් කණ්ඩායම ඒගොල්ලන් ගන්නව තීන්දුව තමයි ක්‍රියාත්මක වෙනවා. 1983 දොරයප්ප මහත්තයාගේ අභාවයෙන් පසු නම් හිටපු යාපනයේ නගරාධිපතිතුමා වෙඩිතිලා මරුවන් පස්සේ ඒ උතුර ප්‍රධාන ප්‍රාලාත් කීපයක ප්‍රශ්නයක් ඇති වුණා. නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිට ඉවත් වෙන්න කියලා කොටි ත්‍රස්තවාදීන් විසින් නියෝග කළා. දැන් නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති දෙපළම එක විටම නැති වුණා නම් ඒ කියන්නේ වෙඩි මැරිලා හරි ඉවත් වුණා නම් සභාව ගෙනියන්න බෑ. සභාව යම් නගරාධිපති කෙනෙක් පත් කරලත් ඒ පත් කිරීම සඳහා පනතෙන් තියෙනවා මේක නෙවෙයි අපේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත අනුව දින 30ක් වැනි කාලයක් යනවා පත් කිරීම. දැන් එතකල් ගෙනියන්න බෑනේ. එතකොට ඒ අත්‍යවශ්‍ය සේවාවන් කිරීමට අඩුතරමට චෙක් එකක්වත් ලියන්න තෙල් ටිකක්වත් ගන්න හැකියාවක් නැහැ. දැන් ඒ විධිවිධාන අවශ්‍ය වෙන්න ප්‍රේමදාස මහත්මයාගේ පළාත් පාලන ඇමති හැටියට 1983 එතුමා ඒකට වගන්තියක් ගේනවා. එවැනි අවස්ථාවක් තිබුණේකට මේ නගර සභාවේ බලය දැනවා. දැන් ඒකේ එන්නේ ඇතම් අවස්ථාවල සභාවේ සහ නගරාධිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම කියලා 1983 අංක 48 සංශෝධන පනතෙන් ගේනවා. එතකොට ඒ කටයුත්ත කිරීමට ඒ කෙටි කාලය කරන. නමුත් පහුගිය අවුරුදු දෙකේ කොළඹ මහනගර සභාව ප්‍රධාන දෙහිවල ගල්කිස්ස නගර සභාව සහ අනිකුත් පළාත් පාලන ආයතනවල ඔක්කොම කටයුතු කරන්නේ මේ නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපතිතුමා වෙත ලැබී ඇති පවරණද හෝ මේ බලතල ක්‍රියාත්මක කිරීම මේ වගන්තියේ කොටසක් අරගෙන ඒ සීල් පව හදලා තියෙනවා කාර්ය කර්තව්‍ය ඉටු කිරීමේ නිලධාරී. අපි දන්නේ මේ අපොච්චකින් අහන්නෝනේ කොහෙන්ද මේ නගර සභාව මහනගර සභාව අධ්‍යාපනත කොහෙද කාර්ය කර්තව්‍ය ඉටු කිරීමේ නිලධාරීන් පත් කරලා තියෙන්නේ. විහිළුවක් නිග්‍රහයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඒ සඳහන් කරපු ආකාරයට ඒ කියන්නේ මේ නගර සභාවට ඒ වගේ බලයක් සහ ඒ වගේ දේවල් තියෙනවා නම් පහුගිය කාලේ පුරාවට දැන් වර්තමානයේ දේශපාලනිකයෝ තමයි 70 වසර ගානක මේ ප්‍රශ්නේ කියන එක. ඇත්තටම මේ දියුණු වෙලා තියෙනවද මේ නගර සභාවල ඒ හරියට වැඩේ කරලා තියෙනවද? ඒ මගින් නගරවල කටයුතු වෙලා තියෙනවද? පිළිගන්න බැහැ නේද ඇතැම් ප්‍රදේශවල තියෙන තත්ත්වයන් එක්ක. මොකද ලොකු චෝදනා එන දේවල් තියෙනවා පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය මේ බැහැර කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි කැලිකසල බැහැර කරන්න තැන් නැතුව ඒකට විකල්ප යොදා ගැනීමේදී ඇතිවෙච්ච අර්බුද සම්බන්ධයෙන් තියෙනවා. එහෙම තිබිද්දී අපි දැක්කා නගර සභා ගණනාවක කෝට්ටේ ඇතුළු නගර සභා ගණනාවකම Tamanගේ පාලන බලයේ මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ බදු මුදල් වැඩි කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ආසන්නයේ කෝට්ටේ නගර සභාවේ අති විශාල 100ට වැඩි ගාණකින් මේ බදු මුදල් වැඩි කරලා තියෙනවා. දැන් ඉදිරියේදී දැන් දෙහිවල් කල්කිස්ස මොන වගේ තත්වයකටපත් වෙයිද? ඒ කියන්නේ දෙහිවල් කල්කිස්ස මේකට වැඩි කළාද නැත්නම් වැඩි කරයිද? මම දන්න විදියට සුළු ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. ඒක කේන්ද්‍ර වෙන්නේ දැන් අපේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් එහෙම තත්වයක් තුළ වක්‍ර බදු අය කර ගැනීම ඕනම රජයක් පළාත් පාලන ආයතනයක් පළාත් සභාවක් එහෙම සිද්ධ කරනවා. යම් කිසි වැඩිවීමක් තියෙනවා. නමුත් පහුගිය කාලය තුළ ජනතාව ගෙවන වරිපනම් මුදලට සාධාරණයක් දෙහිවල ගල්කිස්ස තුළ සිද්ධ වෙලා තියෙනවා. ඊට කලින් මම අර මේ කොමසාරි සයින් කරපු කාරණේ මතවෙච්ච ඉඳන් කියලා පොඩි දෙයක් කියලා ඉන්න මට මතක් වුණා മന്ത്രിතුමාට මම හිතන්නේ ඒක යම් නෝ දැන් ඔතන ඔය උද්ඝෝෂණය කරේ සමන් මුණීකුණසිංහ නෙමෙයි. ওই උද්ඝෝෂණයට ඇත්තටම අපිට ලකුණු දෙන්න පුළුවන් වෙන්නේ අපේ කවුද නීතිඥතුමා ඉන්නේ යමිත නලින්ද රාජපක්ෂ. එයා තමයි අර කොමසාරිස් පන්නිපිටියේ පැත්තේ ගයක් හදන අය නගර සභාවේ වාහන පාවිච්චි කරනවා ඒ මේ කොමසාරිස්ට නෙවෙයි. ඒකට කලින් ඉත මුතුගොල මහත්තයාට
ඔව්. එතකොට මේ ඕකේ යන විරෝධතාවය හයිජැක් කරමු එක තමයි කරේ සමන් මුලිය ගුණසිංහලා. ඒ කියන්නේ විරෝධය ගොඩනගීගෙන ආවා. එනකොට ඉතින් ඒගොල්ලෝ කොහොමත් මේ උද්ඝෝෂණ කප්පිත්තෝනේ. ඉතින් කර මගදී හයිජැක් කරා. හයිජැක් කරපු එක තමයි තියෙන ඒක අතුරු කාරණා. ඊට පස්සේ දැන් අපේ නගරයේ මහනගර සභා බල ප්‍රදේශය තුල ජීවත් වෙන ජනතාවට ලබා ගන්න වරිපණන් වලට විධිමත් ආකාරයද මම දැකව බරපතල ප්‍රශ්නයක් තමයි දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ගෙදර ස්වාමි පුරුෂයා බිරිඳ දෙන්නටම රැකියාව කරන්න වෙලා තියෙනවා. එතකොට ළමයි ඉස්කෝලේ යනවා. එහෙම ගෙදරක ඉන්නවා නම් එහෙවත්ම ඉන්නේ වැඩි වියේ මිනිස්සෙක් විතරයි. වැඩි හිටි පුද්ගලයෙක් විතරයි ගෙදර අම්මා හරි තාත්තා හරි එහෙම ඉන්න. නමුත් දැන් අපි දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා හැම සතියට දෙවතාවක්ම ඉඳුල් ප්ලාස්ටික් අපි වෙන් කරලා ගන්නෙ. ඒවා එකතු කරන්න එන වෙලාවට බහුතරයක් ජනතාව ගෙවල් වල නැහැ. එතකොට අපිට දකින්න හම්බ වෙනවා රෑට පාරවල් වල කුණු විසික් කරලා යම වාහනවල. මම කියන්නේ ඒ විධිමත් ක්‍රමයක් හදනවා නම් කසල බැහැර කිරීමට නගර සභාවෙන් ලබා ගන්නා කාලය පවා වෙනස් වෙන්න ඕන. එතකොට අපේ පාලනයක් කරතේ අපි නගර සභාවට ගියොත් අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ කියන්නේ හවස 4-5 අපිට shift එකට හදන්න පුළුවන් නේ. දැන් උදේ 8ට වැඩට යන මිනිස්සුව අපි රොස්ටර් කරන්න පුළුවන්. නගර සභා සේවකයව රොස්ටර් කරන්න පුළුවන්. දැන්ටත් ඒ රොස්ටර් ක්‍රමය ක්‍රියාත්මකයි. රොස්ටර් කරලා හවසට ගෙවල් ගාවට ගිහිල්ලා කුණු ටික එකතු කරගෙන එක වුණොත් එහෙම ඔය පාරවල් වල නිකන් දාලා යන කුණු බෑග් වලට ස්ථිරසාර විසඳුමක් හම්බ වෙනවා. ඒක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ මේ තව එකක් දුරොත් එහෙම දැන් ඇත්තටම හැකියාවක් නැද්ද? ඒ වගේ පවුල් වලට තමන් යන ගමන් ওই වාහනයෙන් තමන්ගේ කුණු ටික පාරේ දානවා වෙනුවට යම් කිසි ස්ථාන හඳුන්වලා දුන්නොත් ඒ තැන් වලට බාර දීලා යනවා. ඔව් ඒ තැන් වල එහෙම කීපයක් සබි බන්තිනෝ අපි හඳුන්වලා දුන්නානේ. හඳුන්වලා දීපු තැන් තිබ්බා. නමුත් දැන් ඇත්තටම මීටර් 200ක් 300ක් ගිහිල්ලා මේ මිනිස්සයා කුණු ටික බාර දෙයිද? එහෙම නැත්නම් ගේ ගාවට එනකොට දෙයිද? දැන් ආර්ථික ප්‍රශ්නත් එක්ක පෙට්‍රල් ටික ගැන පවා හිතනවනේ. ඉතින් ඒකට බරපතල ලෙස විධිමත් වැඩපිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම සදන්න ඕන. ඊළඟට තමයි මම S2 දැකලා තියෙන දෙයක් මගේ නගර සභාවේ ඉන්න සහෝදර සේවකයෝ තරහ වෙවීම කිව්වම ඔය නගර සභාවල සුගත් සංකල්පයක් තියෙනවා ආමිනේවි කියලා. හරි? රටක් ප්‍රදේශයක් ගමක් දියුණු වෙනවා නම් පරිපාලන ව්‍යුහය වගේම ඒ පරිපාලන ව්‍යුහය තුළින් රිංගා යෑමේ තියෙන අවස්ථා අඩු කරන්න ඕන. මම හොඳටම දන්නවා උදේ 7ට 8ට යනවා තම් එක තියෙනවා පාරේ ත්‍රිවිල් දුවනවා. නගර සභාවෙන් පඩියක් ගන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා. දැන් මට මේක අවාසහගත වෙන්න පුළුවන්. මැතිවරණ ව්‍යාපාරය තුල. නමුත් මම කියන්නේ මම වගේ කෙනෙක් ආවොත් ඔය සියලු සිද්ධීන් මේ සම්පූර්ණ කරන ක්‍රමවත් කරන්න වැඩපිළිවෙලක් ගේනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මම දකිනවා මේ දවස් 30ෙම ත්‍රිරෝද රථය දුවලා හවස 6-7ට ගිහිල්ලා OT පැය දෙකකුත් ගන්න තම් එක තියලා එනවා. හරි? මේ පරිපාලනයක් විධිමත් කරනවා කියන්නේ මේ සියලු දේවල් විධිමත් වෙන්න ඕන. එතකොට ජනතාව ගෙවන පරිපණම් වලට බදු මුදල් වලට සාධාරණයක් නිතින්ම සිද්ධ වෙනවා. දැන් සුගත හිතන්නකො ලයිට් එකක් දාගන්න කතා කරනකොට එතන සේවකයෝ ඉන්නවා නම් 50ක් විතර 30ක් විතර නැහැ කියන්නේ මොන තත්ත්වයක්ද? ඊට පස්සේ දවස් ගාණක් පරක් වෙනවා මේක දාන්න. අන්න ගිය මහජන නියෝජිතයා බැනුම් අහනවා. ඡන්ද දීලා වැඩක් නැහැ. මූත් කරන්නේ ලයිට් එක දාගන්න දවස් දෙක තුනක් පරක් වෙනවා. නෑ ඇත්තටම තියෙන්නේ අර සිස්ටම් එක හරියට හදන්න නැති එක. ඒකට කවුරු හරි ඉන්න ඕනේ සිස්ටම් එක විධිමත්ව හදන්න පුළුවන් විදියට කෑකෝ ගාලා හරි මේ 50 සම්මත කරලා හරි එහෙම හදන්න. ඉතින් මේ සැරේ පොහොට්ටුවෙන් අපේ වසම් 15ට ඉදිරිපත් වෙලා ඉන්න 15 දෙනාම. ඒතර අපේ අතිරේක ලයිස්තුවේ ඉන්න හැමදාම කතා කරනවා. කතා කරලා මේක මේ පාරේ තියෙන දේවල් මේ තියෙන අඩුපාඩු මේව දැන් කළු බෝවිල කොට්ටාසේ මෙතුමා අඳුනගෙන තියෙනවා. දැන් අහන්න ස්පිරිතාල පිටිපස්සේ තියෙන අඩුපාඩු ටික දැන් කියයි. අපි අඳුරගෙන තියෙනවා. ඒ අඳුරගත්තට වැඩක් නැහැ. අපි අඳුරගෙන තියෙන ඒවා අපි බලයටපත් වුණාට පස්සේ කරන්න පුළුවන් වැඩපිළිවෙල දැන් හදලා ඉවරයි. හරි? ඉතින් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ගැනීම සඳහා තමයි පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න වැඩක් කරපු සහ වැඩක් කරලා පෙන්නලා තියෙන වැඩක් කරන්න හැකියාව තියෙන අපේ 15 දෙනාගේ ටීම් එක යවන්න කියලා අපි ඉල්ලන්නේ. සුගත්ට මම හිතන්නේ අපි පත් වෙලා මාස 7-8කින් විතර ආපහු දවසක මෙතෙන්ට ගෙන්නුවොත් අපිට ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සමග අපි කරලා තියෙන යහපත් දේවල් ටික පෙන්වන්න පුළුවන්. ඔව්
අවසන් වශයෙන් ඔබතුමාලා දැන් ආපහු මේ නගර සභාවට පත් වුණොත් එහෙම අලුත් වැඩ පිළිවෙලක් මොකක් හරි තියෙනවද නැත්නම් මේ ක්‍රමවේදමද? අලුත් වැඩපිළිවෙලට කලින් මම කියන්න ඕනේ මේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව නෙමෙයි ඕනම මහනගරයක් දියුණු කිරීමට තොරතුරු හා දත්තපත්‍ය පද්ධතියක් කියන එක තාමත් අවශ්‍යම කාරණා. දැන් සරලව ගත්තා නම් දරුවෝ දෙදෙනෙක් ඉන්න පවුලක් ගත්තා නම් ඒ නෝනා නැත්තම් ඒ අම්මා නැගිට ගමන් ෂෙනෙන් එයාගේ මනසෙක් වැඩ කරන කටයුතු කීයටද මාත්‍ය නැගිටින්නේ ළමයිට කන්නේ කොහොමද දෙන්නේ ගෑස් එක තියෙනවද කියන කාරණා අච්චරක් එනවා. දැන් ඡන්දදායකයන් අති විශාලයි ලක්ෂ 1කමාරට ආසන්න ප්‍රමාණයක් ඉන්න සහ ලක්ෂ 2කමාරක් විතර ජීවත් වෙන දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පුරවරේ අංග සංගම තොරතුරු පද්ධතියක් නැහැ. කොහොමද වැඩ කරන්නේ? දැන් අපිට විටින් විට මධ්‍යම රජයෙන් පළාත් රජයෙන් අපිට අතිවිශාල මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒව යොදවන්නේ කොහෙද තියෙන්නේ? සලස්ම කොහෙද? හේතුව මම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ එවකට හිටපු නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, විපක්ෂ නායක, අප සම්ප්‍රදායික වශයෙන් කියන්නේ විපක්ෂ කණ්ඩායම සියලු දෙනාගේ කැමැත්ත ඇතුව අංග සම්පූර්ණ තොරතුරු මධ්‍යස්ථානයක් හැදුවා. තොරතුරු හා දත්ත මධ්‍යස්ථාන වෙනමෙන් කළා. ඒකට කම්පියුටර් දාලා බොහොම කනගාටුයි කියන්න මේ පහුගිය කාලේ ඔක්කොම වසලා දාලා අඩු තරමේ ලේඛනයක් නැහැ. දැන් අපි මම පුද්ගලික මගේ මිල මුදල් යට කරලා ලේඛන ගැසට් අර සියලු දේකන මං ගෙනත් තිබ්බා නගර සභාවේ මහනගර සභාවේ. ඒ එකක්වත් නැහැ. අඩු තරමේ තොරතුරක් ගන්න බෑ, ගැසට් එකක් ගන්න බෑ, පරණ ගැසට් එකක් ගන්න බෑ. මේක අත්‍යවශ්‍යම කාරණාව. දැන් අද ඩිජිටල් ගැන කතා කරනවා, ජනාධිපතිව කතා කරනවා, එක එක කරනවා. පළාත් පාලන ආයතනයේ දැන් අපි පහුගිය කොවිඩ් සමයේ නගරයේ තියෙන බේකරි කීයක් තියෙනවද? දන්නේ නැහැ. නිලධාරීන්ට ෂෙනෙන් විනාඩියෙන් තප්පරෙන් දෙන්න පුළුවන් කොච්චර ආයතන තියෙනවා කී දෙනෙක්ට අවශ්‍යතාවය තියෙන. ඇයි මේවා මර්ධනය කරන්නේ? අපේ කුමන පක්ෂේ කවුරුපත් වුණාට ආදරෙන් එන්නේ නගරයට ප්‍රදේශයට ආදරෙන් එන්නේ සේවාවක් කරන්න. ඒක තමයි ඇත්ත කාරණාව. අඩලුඩුකම් තියෙනවා. හැබැයි මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න එහෙපත් වෙන නැත්නම් ඒක ක්‍රියා කරන දැනුමක් අවබෝධයක් තියෙන රජයේ නිලධාරීන්ගේ කිසිම සහායක් අවංකව ලබා ගන්න බෑ. එහෙනම් ඒ ලබා ගැනීමට දැන් අපි පෞගේ කාලේ අපි හොඳ කණ්ඩායමක් හිටියා. මම ඒකට සූතිවන්ත වෙනවා අපේ කේසලා ගුණසේකර මැතිතුමා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. ඒ පක්ෂ ભેද කිසි දෙයක් නැතුව අපිව නිවැරදි ගයිඩ්ලයින්ස් එකක් දිය ගන්න ගිය මැතිතුමා මම හිතන්නේ මෙදාපාර තරම් කරන්නෙත් නැහැ. එතුමාගේ අඩිපාරේ අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා. එතකොට දැන් අපිට අපේ මේ කටයුත්ත කරන්න කියන අපි කොළඹ නගර සභාවට යටත් දුන්නේ නැහැ. අපි ආනපානත් නීති පෙන්නලා නිලධාරීන්ට එක්ක තර්ක විතර්ක කරලා එම්පස්සේ ඇමතිවරුන්ට එක්ක අපිට ලොකු සරණක් වෙන්න දුන්නා. සරලව ගන්නවා නම් මේ පළාත් පාලන නීතියේ මේ අද කතා කරන කොට්ටාස ක්‍රමේ. කොට්ටාසෙට දැන් කොළඹ ගත්තා නම් සමහර බහු කොට්ටාස දිනවා මන්ත්‍රීවරු 30 දෙනෙක් පත් වෙන්න පුළුවන් එක කොට්ටාසෙ මේක පක්ෂේ. එක වැරදි. ඒ පනත වැරදි. ඒක සම්පූර්ණ වග කියනෝනේ ඒකට හිටපු පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තෆා. මම හිතන්නේ කාල වේලාවත් එක්ක අපිට සීමා සහිත වෙනව කතාව. නුවන් ඉදිරියේදී මේ නගර සභා මැතිවරණයේ ජයග්‍රහණය කළොත් පොට්ටු මේ තියෙන දේවල් එක්කම ඉදිරියට යනවද නැත්නම් අලුත් වැඩ පිළිලක් තියෙනවද? නෑ දැන් අපිට කළොත් නෙමෙයි අපි බොහෝ විශ්වාසයෙන් ඉන්නවා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ජීවත් වෙන බල ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ කරපු සංවර්ධන ක්‍රියාවලිය දැකලා නැවත වතාවක් මහනගර සභාව අපේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණටම බාර දෙයි කියලා. එතකොට දැන් ඔබ ඇහුවා මේ කරපු දේවල්ම ඒ විදිහට කරගෙන යනවද කියලා. නැහැ. මේ අපිට අලුත් නායකයෙක් ඉන්නවා, ජාතික සංවිධායකවරයෙක් ඉන්නවා, තරුණ ජවයක් තියෙනවා. එතකොට අපිට සාහිත් මන්ත්‍රීතුමාලා වගේ පරිණත දේශපාලකයෝ ඉන්නවා ගම් මට්ටමින්. ඔවුන්ගේ දේවල් කරගෙන අපි මේ අර ඩිජිටලයිස් කරන සිස්ටම් එක
සම්පූර්ණයෙන් වෙනස් කරලා ප්‍රදේශයේ මහනගර සභා බල ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට විධිමත් විදියට වැඩක් කරගන්න ගියාම හැමතැනම රස්තියාදු වෙන්නේ නැතුව ටක් ගාලා මේ වැඩේ විධිමත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා. බල ප්‍රදේශය තුළ ඔබගේ පාර කාපට් වුණා නම් ඉන්ටර්ලොක් ගල් ටිකක් ඇල්ලුවා නම් එහෙම නැත්නම් මාතෘ සායන ටික විධිමත්ව හැදුනා නම් ඒ දේවල් කරගෙන ගියේ කුමන කරේ සහ කරගෙන ගියේ කුමන පාලන තන්ත්‍රයක් යටතේද කුමන නගර සභාවක් යටතේද කියලා ආපස්සට හිතන්න. මොකද මේ ගමේ පුංචි ආණ්ඩුව තමයි ගමට ගමේ මිනිස්සුන්ට ඉස්සල්ලාම දැනෙන ආණ්ඩුව. ඉතින් මේ පුංචි ආණ්ඩුව පොහොට්ටුවේ ඉදිරිපත් වෙන කණ්ඩායම ජයග්‍රහණය කරවන්න දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට නුවණ පහළ වේවා, ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුගත ස්තුතියි මේ අවස්ථාව මේ ඇත්තම තරුණ සහ දේශපාලනයට අලුත් පක්ෂ දේශපාලනයට අලුත් මේ කෙනෙක් විදිහට මට ලබා දුන්නාට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ සහ ඔබේ ආයතනයේ සියලු දෙනාටම. ඔව් අද දවසේදී අපි කතා බහ කළේ මැයි 6 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ දෙහිවල් ගල්කිස්ස මහනගර සභාවත් එක්ක ඒ නගර සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙන්නෙත් එක්ක එසේනම් සමුගන්නයි සූදානම් වෙන්නේ. මෙලෙස තවත් නගර සභාවක හෝ පළාත් පාලන කුමන හෝ පළාත් පාලන ආයතනයක සභිකයන් සමග ඉදිරියේදී ඔවුන් කරන වැඩ පිළිවෙලත් සමග කතා බහ කරනවා.